දේශපාලන විද්‍යාව කියලා කියන්නේ හරි රසවත් විෂයක්. සමාජයේ තියෙන දේශපාලනය පිළිබඳ මිනිස්සු උනන්දු වෙන එක සාමාන්‍ය දෙයක්. දේශපාලනය ගැන මිනිස්සු අනිත් ශේෂ්ත්‍රයන් වලට වඩා උනන්දු වෙන්නේ ඇයි? ඒ දේශපාලනයෙන් ගන්න ලබන තීරණ දේශපාලන ලෝකයේ වෙන සිදුවීම් හැම මිනිහෙක්ගේම ජීවිතයට බලපාන නිසා. ඒ නිසා තමයි අපි School of Politics මේ YouTube channel එකෙන් මේ දේශපාලන ලෝකයේ වෙන සිදුවීම් ගැන විතරක් නෙමෙයි දේශපාලන සංකල්ප, දේශපාලන මතවාද පිළිබඳව ඔබ දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. දේශපාලන විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගන්න අයට වගේම දේශපාලනය ගැන උනන්දු වන අයටත් ඔන්න අද අපි කියලා දෙනවා ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව විශේෂයෙන්ම ලිබරල් වාදයේ කෙටියෙන් සංක්ෂිප්තව මේක තේරුම් ගන්නේ කොහොමද කියන කාරණාව. School of Politics දේශපාලනයට අත්වලක්. අයිබෝන් දුවේ පුතේ political science subject එකක් ලෙස හදාරන ඔයාගේ දේශපාලන විද්‍යාව විෂය ලේසි කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ලිබරල් වාදය කියන්නේ මොකක්ද? සරලව ගත්තොත් ලිබරල් වාදය කියලා කියන්නේ දේශපාලන මතවාදයක්. නේ දේශපාලන මතවාදයක්. ලිබරල් වාදය කියන්නේ දේශපාලන මතවාදයක්. political ideology එකක්. අපි තවත් ඊටත් එහාට ගියොත් එහෙම ලිබරල් වාදය කියලා කියන්නේ නේද? ආර්ථිකය සම්මුල් කරගත්ත අතිවිශාල චින්තන ධාරාවක්. ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළුවන් මේක දර්ශනවාදයක් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම රාජ්‍ය පාලන ආකෘතියක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි අපි අද මේ වීඩියෝ එකේදී ටිකක් මතවාදයක් ලෙස ලිබරල් වාදය පිළිබඳව තමයි චුට්ටක් කතා කරන්න හදන්නේ. ඒකට හේතු සාධකය තමයි ගොඩක් අය අපෙන් අහනවා මේ වචන අපි පාවිච්චි කරනවා. ලිබරල් වාදය එකත් එක්ක එකතු කරලා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නේද? මේ වගේ දේවල් සාමාන්‍ය ජන ජීවිතය ඇතුළේදී පාවිච්චි කරනවා. මම මේ උත්සාහ කරන්නේ ඔයාව කෙටියෙන් ඉතා සරල තැනකින් ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ ඔයාට කියලා දෙන්න. මෙහෙමයි කතාව. නූතන ලෝකයේ දේශපාලන හැඩගැස්මට ඉතාම ප්‍රබල බලපෑමක් කරපු නැත්නම් වැඩිම බලපෑමක් කරපු මතවාදය තමයි ලිබරල් වාදය කියලා කියන්නේ. අපි හැමෝම දන්නවා අද තියෙන දේශපාලන ආයතන වල හැඩගැස්මට දේශපාලන භාවිත වල හැඩගැස්මට මේ ලිබරල් වාදය ඊටම ප්‍රබලව බලපාලා තියෙනවා. මේක හරි සරල තර්කයක් තියෙනවා. ගොඩක් අය මේකේ නමින් අල්ලනවා. දැන් ලිබරල් නේ LIBERAL ලිබරල්. ඒතර මේ ලිබරල් කියන වචනේ හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ LIBER කියන වචනේ මුල් කරගෙන. මේකේ තේරුම නිදහස, විමුක්තිය, මිදීම කියන අර්ථයක් තමයි තියෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා මේ සමහර වාදයේ මේ සමහර අය වචනයෙන් අර්ථයෙන් මේක හඳුන්වනවා. මිනිසාගේ නිදහස පිළිබඳ කතා කරන දේශපාලන මතවාදය නැත්නම් නිදහසේ දර්ශනය තමයි ලිබරල් වාදය කියන්නේ කියලා. නිදහසේ දර්ශනය, නිදහස පිළිබඳ කතා කරන දේශපාලන මතවාදය, පුද්ගල නිදහස තාවුරු කරන political system එක ලිබරල් වාදයේ වගේ අදහස් වලින් මේක ගන්නවා. අපි මෙහෙම කතා කරමු. මතවාදයක් ලෙස ලිබරල් වාදයේ එන්නේ යුරෝපයෙන්නේ. බටහිර යුරෝපයෙන් තමයි ලිබරල් වාදය සංවිධානාත්මක මතවාදයක් හැටියට එන්නේ. ඒතර සංවිධානාත්මක මතවාදයක් හැටියට ලිබරල් වාදය බටහිර යුරෝපයෙන් එන්න බලපාපු ප්‍රධානම හේතුව මොකක්ද? අන්න එතනින් තමයි මේ පාඩම සහ මේ ලිබරල් වාදය අපිට තේරුම් ගන්න ගොඩක්ම ලේසි වෙන්නේ. කොහොමද? ඔබ දන්නවා යුරෝපයේ ග්‍රීක, රෝම, මධ්‍යතන, නූතන කියලා අපි යුගවලට කඩනවා. 16 වන සියවසෙන් පස්සේ ක්‍රමිකව යුරෝපය අපි කියනවා පොඩ ලිබරල් කරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ග්‍රීක යුගයේදී තිබුණු පුද්ගලික නිදහස රෝම මධ්‍යත කාලීන යුගවල යටපත් වෙනවා. යටපත් වෙලා මධ්‍යතන යුගයේදී වැඩවසම්, රාජාණ්ඩු සහ ආගමික ආධිපත්‍ය තියෙන සමාජ ක්‍රමයකට තමයි සමාජය ගමන් කරලා තිබුණේ. මේකෙන් මිනිසා මිදෙන යුරෝපයේ මිනිස්සු මිදිලා මේක මිදෙන්න බලපාපු ප්‍රධානම හේතු සාධකය තමයි ආර්ථික ක්‍රමයක තියෙන වර්ධනය. ඒ ආර්ථික ක්‍රමයට අපි නමක් කියනවා මොකද්ද දන්නවද? ධනවාදී ආර්ථික ක්‍රමය කියලා. ධනවාදී ආර්ථික ක්‍රමය. ටික යුරෝපය තුල මේ ධනේශ්වර ආර්ථික ක්‍රමය වර්ධනය වෙනවා. අන්නේ ඔයා මගෙන් ඇහුවොත් ධනවාදය කියන්නේ මොකක්ද? දැන් ඔයා අපිට කියන්නකෝ ධනවාදය කියන්නේ මොකක්ද? අපි ධනවාදයට ඉංග්‍රීසියෙන් කියන්නේ කැපිටලිසම් කියලා. අපි ඉන්නේ මේ ධනවාදී ආර්ථික ක්‍රමයක. ඇත්තටම ධනවාදය දන්නේ නැත්නම් ලිබරල් වාදය දැනගන්න විදිහක් නැහැ කෙනෙකුට. ධනවාදය දන්නේ නැත්නම් කෙනෙක් සමාජවාදය දන්නේත් නැහැ. ධනවාදය දන්නේ නැත්නම් කෙනෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නේත් නැහැ. ඒ නිසා ධනේශ්වර ක්‍රමය පිළිබඳ අපි හැමෝටම අතිවිශාල වූ අවබෝධයක් තියෙන්න ඕන. ධනවාදය කියලා කියන්නේ කරුණු තුනක්. පුද්ගලික දේපල, ප්‍රයිවට් ප්‍රොපර්ටි කියන එක, ඊට පස්සේ නිදහස් ව්‍යවසාය,
නිදහස් ව්‍යවසාය මගේ ශ්‍රමය මම මට ඕන විදිහට පාවිච්චි කරනවා නේ ෆ්‍රී එන්ටර්ප්‍රයිසස් කියලා අපි කියනවා ඊට පස්සේ විවෘත වෙළඳපොළ නැත්තම් ඕපන් මාකට් නැත්තම් ෆ්‍රී මාකට්. ඒතර ධනවාදී ක්‍රමය ඇතුලේ මෙන්න මේ කරුණු තුන තියෙනවා. පුද්ගලික දේපල නිදහස් ව්‍යවසාය විවෘත වෙළඳපොළ. මේක තවත් සරලව කියනවා නම් ධනවාදය කියලා කියන්නේ මගේ ශ්‍රමය මට ඕනි ආකාරයට විවෘත වෙළඳපොළේ මම විකුණමි කියන සංකල්පය. මගේ ශ්‍රමය මට ඕනි විදියට විවෘත වෙළඳපොළේ මම විකුණනවා. එච්චරයි. නේ ඒ නිසා පාරිභෝගිකයෙක් ලෙස මිනිසුන්ට අයිතීන් තියෙනවා වගේම ව්‍යවසායකයෙක් ලෙසත් මිනිසුන්ට අයිතිවාසිකම් තියෙනවා. ඒක තමයි ධනවාදයේ විශේෂ ලක්ෂණය. මෙන්න මේ ධනවාදවාදී ආර්ථික ක්‍රමය යුරෝපයේ බිහි වෙනවා. එක පැත්තකින් රාජාණ්ඩු රදල පාලනය තියෙනවා ඇතුලේ තමයි මේක ටික බිහි වෙන්නේ. මේ ධනවාදී ක්‍රමයට පක්ෂව අදහස් පළ කරන චින්තකයෝ ටික බිහි වෙනවා. අපි නිදසුනක් වශයෙන් ගත්තොත් දැන් ධනවාදයේ ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි වාණිජ්‍ය ධනවාදය සහ කාර්මික ධනවාදය කියන එක. ඔබ දන්නවා වාණිජ්‍ය ධනවාදය කියන්නේ වෙළඳාම පදනම් කරගත්ත ධනවාදය විශේෂයෙන්ම මේ නිෂ්පාදනයට වඩා භාණ්ඩ හුවමාරුව සහ වෙළඳාම තුලින් ලාභ ලබා ගැනීම තමයි වාණිජ්‍ය ධනවාදයේ පරමාර්ථය උනේ. මේ වාණිජ්‍ය ධනවාදය රජය විසින් තමයි හැසිරෙව්වේ. එක පැත්තකින් කාර්මික ධනවාදයේදී ඒක ඊට වඩා වෙනස් වෙනවා. නිෂ්පාදනය ප්‍රොඩක්ෂන් කියන එකට තමයි කාර්මික ධනවාදය තුල යොමු වෙන්නේ. විශේෂයෙන්ම ඒක අර වාණිජ්‍ය ධනවාදයට වඩා හාත්පසින් වෙනස් වෙනවා. කොහොම නමුත් මෙන්න මේ එංගලන්තය වගේ රටවල් වල මේ ධනපති පන්තිය මෙහෙම වර්ධනය වෙනකොට උදේ මුල් කාලීන ධනපති පන්තියක් අපි සරල කරගමු වර්ධනය වෙන්නේ වෙළඳාම මුල් කරගෙන. පසු කාලීන ධනපති පන්තියක් එන්නේ නිෂ්පාදනය ක්‍රියාවලිය මුල් කරගෙන. කාර්මික ධනවාදය. මෙන්න මේ මුල් කාලීන වාණිජ්‍ය ධනපති පන්තිය ටික උඩට එනකොට ඒ වාණිජ්‍ය ධනපති පන්තියට තේරෙනවා මේ ධනවාදයේ ඉස්සරහට ගෙනියන්න නම් දේශපාලන ක්‍රමය තුලත් යම් ප්‍රතිසංස්කරණයන් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ධනේශ්වර ආර්ථික ක්‍රමය මේ විදියට ගත්තොත් මේ ධනවාදයේ ඉස්සරහට ගෙනියන්න මේක ධනවාදී ආර්ථිකය නම් ඊට සමගාමීව නීතිමය සහ දේශපාලන පරිසරය හැදෙන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ මේ පැවති රාජාණ්ඩු පාලනයට යම් ආකාරයකට ටිකක් විරෝධතාවය ප්‍රකාශ කිරීමක් දක්නට ලැබෙනවා. නිසා මේක 1688 උත්කෘෂ්ඨ එංගලන්ත විප්ලවයෙන් ඔබ දන්නවා එංගලන්ත ඉංග්‍රීසි විප්ලවයෙන් ප්‍රකාශයටපත් වෙනවා. නේ මෙන්න මේ එංගලන්තය තුල හිටියා චින්තකයෙක් හිටියා. ඒ චින්තකයාගේ නම ජෝන් ලොක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ ලිබරල් වාදයේ පියා. ලිබරල් වාදයේ ආරම්භක ප්‍රධානම කතිකයා. ඒක න්‍යායික වශයෙන් විධිමත්ව ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වෙච්ච එක්කෙනා තමයි ජෝන් ලොක් කියලා කියන්නේ. ජෝන් ලොක් ඉදිරිපත් කරපු සමාජ සම්මුතිවාදයේදී එයා කෘතියක් ලියනවා ආණ්ඩුව පිළිබඳ රචනා දෙකක් කියලා. හරි එතකොට ඒක අපි ගත්තොත් මේ ඒ ආණ්ඩුව පිළිබඳ රචනා දෙකක් කියන කෘතියෙන් එයා කියනවා මිනිස්සු ආණ්ඩුවට බලය දීලා තියෙනවා ඉතිහාසයේ මොහොතකදී රාජ්‍ය හදාගෙන බලය දෙනවා. ඒ ආණ්ඩුවට තියෙන්නේ ජීවිත දේපල නිදහස රැකීමේ බලය විතරයි. පැහැදිලිද කියන කාරණේ? හරි ජීවිත දේපල නිදහස. ඒ කියන්නේ මිනිස්සු දැන් ජෝන් ලොක්ට ඉස්සර පෙර හිටිය තෝමස් හොබ්ස් කියලා චින්තකයෙක්. එයා කිව්වේ මිනිස්සු ආණ්ඩුවට දීලා තියෙනවා මිනිස් ජීවිතයේ සෑම අංශයක්ම හැසිරීමේ බලය. හැබැයි ජෝන් ලොක් කියනවා එහෙම නෑ. මිනිස්සු දීලා තියෙන්නේ ජීවිත දේපල නිදහස රැකීම පමණයි. ඒ කියන්නේ සීමිත ආණ්ඩුවක්. ඒ කියන්නේ මිනිස්සු අනිත් ටික කරගනි. විශේෂයෙන්ම ආර්ථිකය වගේ කාරණා. එන ආර්ථික දේවල් වගේ දේවල් මිනිස්සු කරගනි. හැබැයි රාජ්‍ය කරන්න ඕන ජීවිත දේපල නිදහස රැකීම පමණයි. මේක අපි සරල කරගමු. සමහර අයගේ සම්බන්ධතාවවලදී තව කෙනෙකුට එයාගේ මුළු ජීවිතේම හැසිරීමේ බලය දෙනවා. තමාර අයගේ සම්බන්ධතාවවලදී ජීවිතේ කොටසක් හැසිරීමේ බලය විතරක් දෙනවා. අන්න ඒ වගේ තමයි ජෝන් ලොක් කියන්නේ ආණ්ඩුව කරන්න ඕන ජීවිත දේපල නිදහස රකින්න එක විතරයි. වෙන ඒවා කරන්න එපා. මිනිසුන්ට නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. ඒතර මෙන්න මේ අදහස يعني ජෝන් ලොක් ගොඩනගන්නේ රාජාණ්ඩු පාලනයට එරෙහිව සීමිත බලති පාලනයක් නේ ගොඩනගන්නේ. සීමිත. يعني එයා කියන්නේ ආණ්ඩුවට අසීමිත බලයක් හිමි නොවිය යුතුය. ආණ්ඩුවට හිමි විය යුත්තේ සීමිත බලයක් කියන අදහස. ඒක එයාගේ අදහසක්. ඒතකොට මෙන්න මේ අදහසත් එක්ක
එයා ආණ්ඩුව හැදෙන්න ඕනි විදි පවා කියනවා. ආණ්ඩුව ආයතන 3කට හැදෙන්න ඕනි. ව්‍යවසාදායක විධායක අධිකරණ කියලා. ඒ වගේම අනිත් පැත්තට එයා එතනදී තව කතා කරන දේවල් තියෙනවා මිනිසුන්ට අයිතිවාසිකම් ස්වභාවයෙන් හිමි වෙන්නේ. ඒක හරි ලස්සන කතාවක්. එයා කියනවා මේ රාජ්‍ය නැති යුගයේ පවා මිනිසුන්ට ජීවිත දේපල නිදහස කියන අයිතීන් තිබුණා. මිනිස්සු රාජ්‍ය හදාගත්තේ මේ අයිතීන් ආරක්ෂා කරගන්න කියලා. එන එක අපූර්ව තර්කයක්. ඒ කියන්නේ නිදහස අයිතිවාසිකම් රාජ්‍ය නිර්මාණයක් නෙමෙයි කියන අදහස ජෝන් ලොක් කියනවා මෙතනදී. පැහැදිලිද? මෙන්න මේ විදිහට තමයි මේ ජෝන් ලොක්ගේ අදහස් තුලින් මේ අද අපි ජීවත් වෙන ලෝකයේ හැදෙන්න එයාගේ අදහස් වලින් ප්‍රබල බලපෑමක් එල්ල වෙනවා. නේ ආණ්ඩුවකට අසීමිත බලයක් නැහැ කියන අදහස එයාගේ එනවා. මිනිස්සු තමයි ආණ්ඩුව හදාගත්තේ කියන අදහස එයාගේ එනවා. ඒ වගේම අනිත් පැත්තට ආණ්ඩුවට පුළුවන් මෙන්න මේ ටික විතරයි කරන්න අනිත් ටික මිනිස්සු කරගනී කියන අදහස ඉදිරිපත් කරනවා. ඒතර මෙන්න මේ අදහස් එක්ක ඔබ දන්නවා මේ නැගීගෙන එන ධනපති පන්තියට පවා ඕනි වෙන්නේ රාජාණ්ඩු පාලනයෙන් මිදිලා නේ රජය විශේෂයෙන්ම වෙළඳපළ වගේ දේවල් වලට අඩුවෙන් මැදිහත් වෙන්න ඕනි කියන අදහස තමයි ඒ කියන්නේ උන්ට ඕනි වෙන්නේ එවැනි ක්‍රමයක්. අපි අපේ වැඩ කරගන්නම් රාජ්‍ය කරන්න ඕනි නීතිය හා සාමය රැකීම අපේ ජීවිත දේපල නිදහස රකින්න එක විතරයි වගේ අදහස් තමයි ඒ තුල කියුනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ජෝන් ලොක්ගේ අදහස් ඉදිරිපත් වෙන්නේ. මේ හරහා මතුවෙන්නේ පුද්ගල නිදහස පිළිබඳ අදහස. මිනිසුන්ගේ නිදහස. මිනිසුන්ට නිදහස ෆ්‍රීඩම් එක ඕන. කියන අදහස තමයි මතුවෙන්නේ. ඒතර මේ අදහස් ටික ඉස්සරහට එනවා. ඊට පස්සේ යුරෝපයේ ඔබ දන්නවා එනවා කාර්මික ධනවාදය එනවා. අන්න එතකොට තමයි ඇඩම් ස්මිත් වගේ අය ඉස්සරහට එන්නේ. ඇඩම් ස්මිත්ලා ඇවිල්ලා පැහැදිලිවම කියනවා මේ කාර්මික ධනවාදය හසුරවන්න රජය මැදිහත් වෙන්න එපායි කියන තර්කය ඒගොල්ලෝ ගේනවා. ඒ කියන්නේ රජය මැදිහත් වෙන්න එපා. එතෙන්දී අර ජෝන් ලොක්ගේ අදහස් බලපානවා යම් ප්‍රමාණයකට. ඒක ආර්ථිකයට දාපුවාම ඇඩම් ස්මිත් කියන්නේ ආර්ථිකය හසුරවන්න රජය ගවර්න්මන්ට් එක මැදිහත් වෙන්න එපා කියන කාරණා. ඒතර විශේෂයෙන් මේ හැමෝගම කියන්නේ හැමෝගෙම අදහස වෙන්නේ රාජ්‍ය කියන එක මේ අයින් වෙන්න ඕනේ. පුළුවන් තරම් මිනිස් ජීවිතයෙන් මිනිසුන්ට කරන බලපෑමෙන් අයින් වෙන්නට ඕන කියන කාරණා. ඒතර මෙන්න මේ විදිහට තමයි ඉන්නේ ලිබරල් වාදයේ නැමැති මතවාදයේ ඉන්නේ. ඒතර ඔබට තේරෙනවා ලිබරල් වාදී මතවාදය කියන්නේ මොකක්ද කියලා සරලව අපි දැන් අහුවොත් අපිට ඒකට උත්තරයක් තියෙනවා. මොකක්ද ඒ තමයි ධනවාදී ආර්ථික ක්‍රමයේ දේශපාලන ප්‍රකාශනය. ඒ කියන්නේ යම් රටක ආර්ථික මොඩල් එක ධනවාදී වෙනවා නම් ඒ ධනවාදයේ ඉස්සරහට ගෙනියන දේශපාලන ක්‍රමය ලිබරල් වාදය කියලා අපිට ඕන නම් අර්ථකථනය කරන්න පුළුවන්. ඒ සමහර අය පුද්ගල නිදහස පිළිබඳ කතා කරන දේශපාලන මතවාදය කියලා කියනවා. නමුත් මේක මූලික වශයෙන් ධනේශ්වර ආර්ථික ක්‍රමයක් එක්ක ඊටාම ප්‍රබල විදියට බැඳෙන දේශපාලන මතවාදයක් බවට මේකපත් වෙනවා. විශේෂයෙන්ම මෙහෙම බැලුවාම ලිබරල් වාදයේ කේන්ද්‍රය වෙන්නේ කේන්ද්‍රීය අදහස වෙන්නේ. දැන් උසස් පෙළ ලියන කෙනෙකුට පුළුවන් මේක ලියන්න විභාගෙදී අපි හිතමු ලිබරල් වාදයේ සම්බන්ධයෙන් ආරම්භක ඡේදයක් ලියන්න තියෙනවා නම් ඔයා මේක කියන්න ඕන එක පැත්තකින් මේක ධනවාදී ආර්ථිකයත් එක්ක බද්ධ වෙන දේශපාලන ක්‍රමයක්. ධනවාදී ආර්ථික ක්‍රමයේ ඉස්සරහට ගෙනියන්නම මුල් කරගෙන ජෝන් ලොක්ලා ඇඩම් ස්මිත්ලා ඩේවිඩ් රිකාඩෝලා නේ පළ කරපු අදහස් වලින් තමයි මේක පෝෂණය වෙන්නේ. විශේෂයෙන් ධනපති පන්තියට නැගීගෙන එන ධනේශ්වර පන්තියට අවශ්‍ය දේශපාලන නීතිමය පරිසරය සැකසීම මුල් කරගත්ත දේශපාලන මතවාදයක් කියලා ඔබට මේක හිතෙනවා නම් ඒකත් නිවැරදි. ඒතර මේ ලිබරල් වාදයේ නැමැති මතවාදයේ කේන්ද්‍රීය අදහස පුද්ගලික නිදහස. individual freedom කියන එක පුද්ගලික නිදහස. මේගොල්ලන් මේ මතවාදයේ තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද දන්නවද? මේගොල්ලෝ කියන්නේ society එකක් සමාජය හැදෙන්නේ පුද්ගලයින්ගෙන්. society එකක් කියන්නේ පුද්ගලයින්ගේ එකතුවක්. ඒතර පුද්ගලයා අභිවෘද්ධිය කරා ගියාම තමයි සමාජ අභිවෘද්ධිය හැදෙන්නේ. මම ආයෙත් ඔබට කියන්නද? පුද්ගල නිදහස අංක 1 ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් නිදහස තියෙන්න ඕන. 1 2 සොසයිටි එක හැදෙන්නේ පුද්ගලයින්ගේ. ඒතර අංක 1ට පුද්ගලයා. එක පුද්ගලයා පුද්ගලයින් අභිවෘද්ධිය කරා ගමන් කළ කල සමාජ අභිවෘද්ධිය ඉබේම හැදෙනවා. මේක හරි ලස්සනට කියන්නද? සමාජයක ජීවත් වන සෑම පුද්ගලයෙකුටම තම අභිවෘද්ධිය තමන්ට සලසාගත හැකියි.
රාජ්‍ය කළ යුත්තේ අභිවෘද්ධිය කරා ගමන් කරන මිනිසුන්ට අභිවෘද්ධිය කරා යාමට අවශ්‍ය පසුබිම සැකසීමයි. මම ඔබට නැවත වතාවක් ඒක කියනවා. සමාජයක ජීවත් වන සෑම පුද්ගලයෙකුටම තමන්ගේ අභිවෘද්ධිය තමන්ට සලස ගන්න පුළුවන්. රාජ්‍ය විසින් කළ යුත්තේ අභිවෘද්ධිය කරා ගමන් කරන අයට අභිවෘද්ධිය කරා යාමට අවශ්‍ය වටපිටාව පසුබිම සැකසීමයි. බලන්න පුද්ගලයා නේ මිනිසුන්ට දුවන්න ඉඩ දෙන්න කියන එක තමයි මේකේ සරල අදහස. මිනිසුන්ට තමන්ගේ ගමන යන්න පුළුවන්. යන්න ඉඩ දෙන්න කියන කාරණාව. එක පැත්තකින් ලිබරල් වාදය ධනවාදයත් එක්ක බද්ධ වෙලා එනවා. තව පැත්තකින් ලිබරල් වාදය පෙර පැවති අසීමිත බලති රාජාණ්ඩු ක්‍රමයට විකල්ප රාජ්‍ය පාලන මාදිලියකුත් ඉදිරිපත් කරනවා. හරි. ඒතර මේ දෙකම කොහොම නමුත් පුද්ගලික නිදහස කියන එක උපරිමයෙන් තියෙන්නේ ධනාශ්වර ආර්ථික ක්‍රමයක. ධනවාදී ක්‍රමයක තමයි පුද්ගලික නිදහස උපරිමයෙන් දක්නට ලැබෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට ඔයා ලිබරල් වාදය තේරුම් ගන්නට ඕනේ. එක පැත්තකින් ලිබරල් වාදය එන්නේ ජෝන් ලොක්ලගේ අදහස් එන්නේ රාජාණ්ඩු විරෝධීව. එක පැත්තකින් ඇඩම් ස්මිත්ලා ධනවාදී ආර්ථිකෙත් එක්ක මේ ජෝන් ලොක්ගේ අදහස යම් ප්‍රමාණයකට බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ලිබරල් වාදය නැමැති දේශපාලන මතවාදය සමාජයට ඉදිරිපත් වෙනවා. එහෙමනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ඊටම කෙටියෙන් ලිබරල් වාදය කියන්නේ මොකක්ද? එතකොට අපි සාරාංශගත කරගන්න ඕන නැවත එක වතාවක් අපිට කියන්න පුළුවන් ලිබරල් වාදය කියලා කියන්නේ පුද්ගලික නිදහස අගය කරන දේශපාලන මතවාදය කියලා කියන්න පුළුවන්. නිදහසේ දර්ශනය කියලා කියන්න පුළුවන්. ලිබරල් වාදය කියලා කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්කාපු ධනවාදය සාධාරණීකරණය කරපු ධනේශ්වර පන්තියේ පැවැත්මට අවශ්‍ය දේශපාලන සහ නීතිමය වටපිටාව සැකසීම මුල් කරගත්ත දේශපාලන මතවාදය කියලා යමෙකුට තර්ක කරන්නත් පුළුවන්. ලිබරල් වාදය කියලා කියන්නේ රාජාණ්ඩු වාදයෙන් සහ රදල සහ ආගමික ආධිපත්‍යයෙන් නිදහස් වුණු මිනිස්සුන්ට ඒවයින් මිදුණු මිනිස්සුන්ට අවශ්‍ය දේශපාලන සමාජ ආර්ථික වටපිටාව සැකසීම මුල් කරගත්ත දේශපාලන මතවාදය කියන්නත් පුළුවන්. කොහොම නමුත් ධනවාදයේ තේරුම් නොගෙන ලිබරල් වාදයේ තේරුම් ගැනීම කවරදාකවත් කරන්න බෑ. විශේෂයෙන්ම යුරෝපයේ දේශපාලන දෘෂ්ටිවාද බොහෝමයක් එන්නේ මේ ධනවාදයත් එක්ක. අපි මේ වීඩියෝ එකෙන් පස්සේ එන ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්ක. දැන් මම නැවත ඔබට කියන්නම් ධනවාදී ආර්ථික ක්‍රමයක් එක්ක ලිබරල් වාදය බැඳෙනවා නම් ධනවාදී ආර්ථික ක්‍රමය තුල සිදුවන්නා වූ පරිවර්තන වෙනස් වීම එක්ක ලිබරල් වාදයත් යම් ප්‍රමාණයකට මොනව වෙන්න ඕනිද? වෙනස් වෙන්න ඕන. මම නැවත ඔබට කියනවා ඒක. ධනවාදයත් එක්ක මෙහෙම බැඳෙනවා නම් මේ ධනේශ්වර ක්‍රමය ආර්ථික ක්‍රමය ලෝකයේ මෙහෙම වෙනස් වෙනකොට ඊට අනුරූපීව ලිබරල් වාදී රාජ්‍ය මාදිලියෙත් යම් රාජ්‍ය මාදිලිය සහ මේ දර්ශනය තුළ යම් වෙනස්කම් ඇති වෙන්නට ඕන. නිසා මේ අනුව ලිබරල් වාදයේ අවදි කීපයක් අපි දක්නට ලැබෙනවා. සම්භාව්‍ය ලිබරල් වාදය සමහර අය අවදි 4කින් වගේ මේක කතා කරන අවස්ථාවක් තියෙනවා. පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය සහ නූතන හෙවත් නව ලිබරල් වාදය මේ අවදි තුනේදී රාජ්‍ය මාදිලිය කොහොමද වෙනස් වෙන්නේ? පාලන ක්‍රමය සහ දර්ශන මතවාදයක් ලෙස ලිබරල් වාදය තුළ ඇතිවන්නා වූ පරිවර්තනයන් අපි ඊළඟ වීඩියෝ වලින් හිමින්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාට මේකෙන් මම මේ අද කතා කරපු වීඩියෝ එකෙන් කරුණු තුනක් මෙහෙම ගරගෙන තමන්ගේ උත්තරයකට ලියනවා නම් ඒ උත්තරයට එකතු කර ගන්නට පුළුවන්. මම ඒත් එක්කම ඔබට හඳුන්වලා දෙනවා මේ අදහස් ගැන ඊටම ප්‍රබලව තියෙන කෘතීන් දෙකකුත් මම අද මේ වීඩියෝ එකෙන් හඳුන්වලා දෙනවා. කීර්ති ආරිදාස මහත්මයා සමාජ විද්‍යාඥයන්ගේ සංගමය තමයි මේ පොත ප්‍රකාශයට පත් කරන්නේ. යුරෝපීය දේශපාලන දෘෂ්ටිවාද කියලා හරි ලස්සන පොතක් ලියලා තියෙනවා. ටිකක් ගැඹුරින් හදාරන්න බලාපොරොත්තු වෙන අයට මේ පොත ඊටාම වටිනාම පොතක් ලෙස සිංහල භාෂාවෙන් ලියවිච්ච පොත් අතර තියෙන වටිනාම පොතක් ලෙස මට මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේකෙදී දෘෂ්ටිවාදයක් කියන්නේ මොකක්ද කියන තැනින් පටන් අරගෙන පළවෙනි පරිච්ඡේදයේ දෘෂ්ටිවාදය හැඳින්වීම, දෙවන පරිච්ඡේදය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැඳින්වීම, තුන්වෙනි පරිච්ඡේදයේදී ලිබරල් වාදය සම්පූර්ණයෙන් ලිබරල් වාදය, හතරවෙනි පරිච්ඡේදය අරාජිකවාදය හැඳින්වීම, පස්වෙනි පරිච්ඡේදය මාක්ස් වාදය පිළිබඳ හැදෑරීම, හයවෙනි පරිච්ඡේදය ලෙනින් වාදය පිළිබඳ හැඳින්වීමක් තියෙනවා. ඊට පස්සේ හත්වෙනි පරිච්ඡේදයේ ෆැසිස්ට් වාදය පිළිබඳ හැඳින්වීමක් තියෙනවා.
ඊටම දුර්වලතාවයකුත් තියෙනවා. අද ප්‍රබල ලෙස ජනප්‍රිය ස්ත්‍රීවාදය පිළිබඳව, නිරාගමිකවාදය වගේ දේවල් පිළිබඳව සමූහණ්ඩුවාදය වගේ දේවල් පිළිබඳව කීර්ති ආරිදාස මහත්මයාගේ මේ පොතේ නැහැ. මම අලුතෙන්ම ගත්ත පොතක් තියෙනවා ඔබට අතිශය වැදගත් වෙනවා. දේශපාලන මතවාද චින්තනය සහ න්‍යාය විග්‍රහාත්මක හැඳින්වීමක් මහාචාර්ය ජයදේවයන්ගොඩ මහත්මයාගේ පොතක්. මේක ඊටාම වටින පොතක්. මම මේ දවස්වල මේක පරිශීලනය කරමින් පවතිනවා. මේ පොතය ගැනත් මම චුට්ටක් ඔබට කියන්නම්. ඔබට අතිශය වැදගත් වේවි. මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ මගේ මතක නිවැරදි නම් හැඳින්වීම 2025 තමයි මේක මුද්‍රණය කරන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය. 380 ඇලයිරක් 86 සරණ පාර කොළඹ 7 ශ්‍රී ලංකාව දුරකථන අංකය 0112 50යි 1339. නැවත කියන්නම් 0112 50යි 1339. ඊටම වටින පොතක් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් තියෙන හොඳම පොත ලෙස අපිට මේක හඳුන්වන්න පුළුවන්. ලිබරල් වාදය 20 වෙනි සියවසේ ලිබරල් වාදය මාක්ස්වාදී ප්‍රජාමූලවාදී සාහිත්‍යවාදී විවේචන සමාජවාදයට එනවා. මාක්ස්වාදී සමාජවාදයේ 20 වෙනි සියවසේ චින්තන ධාරා නැවත නැවත කොටස් වලට කැඩීම ගැන කතා කරනවා. සමූහණ්ඩුවාදය 20 වෙනි සියවසේ සමූහණ්ඩුවාදයේ 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පරිච්ඡේදයේ ස්ත්‍රීවාදය 9 ස්ත්‍රීවාදයේ සහ දේශපාලන න්‍යාය ජාතිකවාදය නිරාගමිකවාදය සහ නිරාගමිකවාදයෙන් මේක අවසන් කරනවා. නිසා මේක ටිකක් ලොකු පොතක්. ඔබට පුළුවන් කියවන්න, හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිත් එක්ක රැඳී ඉන්න, අපේ මේ වීඩියෝස් ටික බලන්න, පොලිටිකල් සයන්ස් කරන අයට වගේම පොලිටික්ස් කරන අයටත් මේක අතිශය වැදගත් වේවි. අපි ගාව තියෙන දැනුමයි අපි මේ වීඩියෝ වලින් බෙදාගන්නේ. එහෙනම් ඔන්න අද ලිබරල් වාදය පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක් කරා අපි ඊළඟ එකෙන් කතා කරමු. ඊළඟ මතවාදය ලිබරල් වාදය තුල ඇතිවන්නා වූ පරිවර්තනයන් වෙනස් වීම පිළිබඳව අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරනවා. එහෙනම් අපි හම්බෙමු අයිබෝවන් කියලා කියනවා. ඊළඟට ලිබරල් වාදයේ ඇති වෙච්ච වෙනස් වීම පරිවර්තනයන් පිළිබඳ සාකච්ඡා කරමු. එහෙනම් හම්බෙමු.